ආයිබෝවන් ගම්පහ මහනගර සභා පුස්තකාලය ආරම්භ කරපු පොතකින් චිත්‍රිත වැඩසටහන යටතේ අපි සාකච්ඡා කරන සෑම සතියකටම අපි වැඩසටහනක් විදිහට සාකච්ඡා කරන කෘතීන් සම්බන්ධයෙන් අද දිනේ සාකච්ඡාව බඩපත් වෙලා තියෙන්නේ එක්තරා විදිහක මේ සමකාලීන සමාජය පිළිබඳව. ඒ කියන්නේ අද අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ නිතර ඇහෙන දකින කාරණාවලදී අපිට පේන දෙයක් තමයි මේ කිසියම් විදිහකට මේ වීරවරයන් නැත්තම් කිසියම් විදිහකට මේ ප්‍රබන්ධ වලින් යම් වීරයන් කොණ්ඩකන තත්වයක් තුල අපි විශ්වාස කරලා එක්තරා විදිහක යම් විදිහකට යම් බිහිසුණු අත්දැකීම් වලට පුද්ගලයන්ව යොමු කරන කාලෙක අපි කල්පනා කළා මේ ඊට වඩා පොඩක් වෙනස් වෙමින්. ඒ කියන්නේ කිසියම් විදිහකට යම් සමාජ සංහිඳියාවක් ඇති කිරීමේ අරමුණින් ලෝකයේ ප්‍රකට සිනමාකරුවෙක් කලාකරුවෙක් පිළිබඳව වන සාකච්ඡාවක් අද යම් කිසියම් අකට චරිතාපදානයක් මුල් කරගෙන සාකච්ඡා කරන්න. අපි දන්නවා එක්තරා කාලයක යම් විදිහක මේ සම්බන්ධ සාකච්ඡාවක් මට මුලින්ම මුල ගැහෙන්න හේතුවක් වුණේ ඒ කියන්නේ යම් මේ සාකච්ඡාවේදී යම් සිනමාපටයක් නරඹන මොහොතක මට සිහියට ගැනුණු කාරණයක් තමයි කිසියම් විදිහක පුද්ගලයන්ව හිනා ගැස්වීම සඳහා කිසියම් විදිහකට හාස්‍ය උත්පාදනය ඇති කිරීම වෙනුවෙන් යම් කිසි කලාකරුවෙක් තුළ පවත්නා වූ කුසලතාවය පිළිබඳ සාකච්ඡා කරනකොට සාමාන්‍ය කියවීම් වල ඒ කියන්නේ ඒ විදිහේ කලාකරුවන්ගේ නම් පෙළ අතර කිසියම් විදිහකට 20 වන සියවසේ විශ්මය ලෙසින් හඳුන්වපු නිර්මාණකරුවෙක් වෙච්ච චාලි චැප්ලින්ගේ ජීවන කතාව විශේෂයෙන් ගත්තාම මගේ දිවිසැරිය නමින් මෙම නිර්මාණය චෝලන සමරනායක මහත්මයා පරිවර්තනය කරන්නට යෙදුණා වගේම විදර්ශන ප්‍රකාශකයන් අතින් මේ කෘතිය ප්‍රකාශයටපත් වෙලා 2011ක් වගේ වන කාලෙකදී යම් කිසි විදිහකට මේකේ කෘතිය සම්බන්ධ වෙන සාකච්ඡාවක් කිසියම් සමාජගත වෙන කාලෙක මට මතකයි චාලි චැප්ලින් පිළිබඳව කෙටි චිත්‍රපට ගණනාවක් නරඹන්න මට අවස්ථාවක් හම්බෙච්ච වෙලාවක මම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මේ චාලි චැප්ලින් පිළිබඳව මෙබඳු ආකාර විස්තර ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ විශාල චරිතාපදානයක් එතුමා මුල් කරගෙන නිර්මාණය වෙයි කියලා. ඉතින් සාමාන්‍ය කෘතිය සම්බන්ධ සාකච්ඡා කරන්නට පෙර මේ චාලි චැප්ලින් පිළිබඳව වන සාකච්ඡාව මතු කරන හැම වෙලාවකදීම කිසියම් විදිහට සමාජ සාකච්ඡාවක් විදිහට යම් අය මතු කරන කාරණයක් තමයි චාලි චැප්ලින් නියෝජනය කළේ කිසියම් විදිහකට මේ යම් ආකාරයකට මේ වමේ දේශපාලනයක් කියන එක. එතකොට මම මේ කාරණාව මේ කෘතිය කියවා ගන්නකොට යම් සුවිශේෂව සලකා බලපු කාරණයකට හේතුව තමයි දැන් ලංකාව වගේ රටක යම් විදිහක සාමාන්‍ය මේක කිසියම් දාර්ශනික කියවා ගැනීමක් විදිහට අරගත්තොත් එහෙම. ඒ කියන්නේ මට මතකයි එක්තරා අවස්ථාවක ජර්මන් ජාතික දාර්ශනිකයෙක් වෙච්ච හෙගල් ප්‍රකාශ කරනවා ඉතිහාසය නැවත ඒ කියන්නේ සිදුවීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒතර මේ කාරණේ පිළිබඳව කිසියම් විදිහකට මාක්ස් මේ හෙගල්ගේ ප්‍රකාශය නිවැරදි කරමින් අදහස් ඉදිරිපත් කරන කාරණයකින් කියන කාරණයක් තමයි මේ ඉතිහාසයේ නැවත වතාවක් සිදුවීම කියන කාරණාව පළමුව ඛේදවාචකයක් ලෙසත් දෙවනුව විගඩම සාගතවත් මේ කාරණේ සිදු වෙනවා කියන කාරණාව. එතකොට කිසියම් විදිහක යම් ඛේදවාචක ගෙවිච්ච යුගයක් ඒ කියන්නේ ලෝක දේශපාලනයේ කිසියම් විදිහකට ලෝකයේ සමාජවාදීද ධනවාදීද වියුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් කරන සාකච්ඡාවේදී කිසියම් විදිහකට මේවා ඛේදවාචක වලින් කෙලවර වුණා කියන එක සාමාන්‍ය අධ්‍යයනයට අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට චාලි චැප්ලින්ගේ මේ චරිතාපදාන සාකච්ඡා කරලා බලනකොට විශේෂයෙන් ගත්තාම 1889 අප්‍රේල් මාසේ 16 වෙනිදා මේ ලෝකයට ඉපදිච්ච චාලි චැප්ලින් වගේ චරිතයක් සහ චාලි චැප්ලින්ගේ ජීවිත අවසාන 1977 දෙසැම්බර් මාසේ 25 වෙනිදා තමගේ ජීවිත දිවිසැරිය නිමා කරනකොට වයස අවුරුදු 88ක්ව තිබෙදි තමගේ දිවිසැරිය නිමා කරනකොට ඒ කාලපරාසය තුල කිසියම් විදිහකට මොහුගේ සිනමා භාවිතාව පිළිබඳව මට මතකයි මේ කෘතිය කියවා ගන්නකොට මේ කෘතිය සම්බන්ධයෙන් අදහස් පළ කරන මේකේ පරිවර්තක ලෙස කටයුතු කරන චුලන් සමරනායක මහත්මයා සඳහන් කරන කාරණයක් තමයි යම් මොහොතක චාලි චැප්ලින්ට මාක්ස් ලෙනින් වාදයේ පිළිබඳව අවබෝධයක් තිබුණේ නම් ඒ කියන්නේ ඒ පිළිබඳව වන නම් න්‍යායික හැදෑරීමකට ගමන් කර තිබුණේ නම් මේට වඩා වන කෘති ඒකට මේට වඩා වන සිනමා කෘති බිහි කිරීමේ හැකියාවක් චාලි චැප්ලින්ට තිබුණා කියන එක තමයි චුලන් සමරනායක මහත්මයා සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින් කියා හිටින්නේ. කොහොම නමුත් සිනමාපට 83ක් වගේ ප්‍රමාණයක් විශේෂයෙන් ගත්තාම මේකෙන් 15ක් හැරෙනකොට අනෙකුත් සියලුම සිනමාපටවල අධ්‍යක්ෂණය සහ තිරපිටපත් රචනාව සම්බන්ධයෙන් දායක වෙච්ච ඔස්කාර් සම්මාන දෙකකට සම්මාන සහ තවත් සම්මාන ගණනාවකට පාත්‍ර වෙච්ච චාලි චැප්ලින්ගේ ජීවන කතාව අපි අරගෙන බලනකොට කිසියම් විදිහකට මෙන්න මේ කලාවේ කියන මේ කලාව සම්බන්ධයෙන් වන වම දකුණ කියන සාකච්ඡාව පිළිබඳව සාකච්ඡා කරන්න කියන කාරණාවට සම්බන්ධයෙන් මැදිහත් වෙනකොට යම් විදිහකට යම් ආකාරයකට මේ කියන චාලි චැප්ලින්ගේ මේ සිනමා භාවිතාව
පිළිබඳව සාකච්ඡාවට එනකොට මේට පෙර ඒ කියන්නේ කිසියම් විදිහකට ලෝකයේදී දේශපාලනය යම් ආකාරයකට වම දකුණු ලෙස වෙන් කරගන්නේ කිසිද කියන කාරණාව සම්බන්ධයෙන් ලංකාවේ මූලාශ්‍ර සලකා බලන්නේ නැතුව යම් ආකාරයකට යම් ඒ ආකාරයේ වර්ගීකරණයන් පන්ති විග්‍රහයන් කෙරුණු යම් ආකාරයකට ඒ දියුණු සමාජ ක්‍රමයන් වල මේ සම්බන්ධයෙන් වුණ අදහස සම්බන්ධයෙන් සාකච්ඡා කළ බලනකොට මතකයි තා සුවිශේෂ කෘතියක් මට කියව ගන්න පුළුවන් වුණා සාමාන්‍ය කාලේ ගත්තාම පරිවර්තකගේ කටයුත්තත් අද යම් ආකාරයකට පරිගණක සහ අනෙකුත් ඒ යන්ත්‍රෝපකරණ බාර අරගෙන තියෙන නිසාම අපිට ආකාර කියවා ගන්නකොට මේ කියන කාරණාවන් කියවා ගැනීමට අද ඇත්තටම තාක්ෂණයේ විශාල පිටුවහලක් වෙලා තියෙනවා කියන කාරණා තමයි විශ්වාසය. එනකොටම නොබටෝ බොබියෝගේ නිර්මාණයක් වෙච්ච. ඒ කියන්නේ left and right කියන කෘතිය. මෙන්න මේ කියන කෘතියේදී කිසියම් විදියකට මේ වම සහ දකුණ නැත්නම් කිසියම් ආකාරයකට මේ ලෝක දේශපාලනයේදී දේශපාලනික කාරණාවක් විදියට මෙන්න මේ කියන කාරණා දෙක බිහිම සම්බන්ධ සාකච්ඡා කරලා බලනකොට 1789 ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන් අරගෙන මේක ගැන සාකච්ඡා කරලා බලනකොට මේකෙදී කිසියම් විදිහකට වාමාංශික සහ දක්ෂිණාංශික කියන කාරණාව වර්ග කෙරුණේ යම් පීඩිතෙක් යම් පීඩිතෙක් බාටපත් වෙච්ච පුද්ගලෙක් බාටපත් වෙලා සිටිනවා නම් එතන තියෙනවා යම් එතන වෙනින් පෙනී හිටින දේශපාලනය වාමාංශික දේශපාලනය නිසා දුබල ප්‍රබලයා ලෙස පෙනී හිටින යම් ආකාරයේ යම් කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඒක දක්ෂිණාංශික නැත්නම් ඒ දක්ෂිණාංශික දේශපාලන නියෝජනය කරනවා කියන සාකච්ඡාව ඉතින්දී කතා කරනවා. එතකොට මේ අර්ථයමද ඒ කියන්නේ ප්‍රංශ සමාජයේ මේවත් පැවති අර්ථයමද මේකට ජර්මනිට ගියාම තියෙන්නේ. ජර්මනිට ගියාම තියෙන්නේ කිසියම් විදිහකට ආණ්ඩුව පාර්ශවයේ ගන්නා වූ කණ්ඩායම දක්ෂිණාංශික ලෙසත් ඒ ආණ්ඩුව පාර්ශවයේ ගන්නා නැති කණ්ඩායම වාමාංශික ලෙසත් ඉතින්දී අර්ථගත වෙනවා වම දකුණ කියන එක. දැන් මේ தත්ත්වය නැවත ගමන් කරනකොට රුසියාව වගේ සමාජ විශේෂ ගත්තාම 1917 රුසියන් විප්ලවයට පාදක වෙච්ච සමාජ පසුබිම් අරගෙන මේ කියන වම දකුණ කියන සාකච්ඡා අරගත්තාම විශේෂයෙන් පේන කාරණාවක් තමයි එතෙන්දී යම් කිසි විදියකට ධනපතියා දක්ෂිණාංශික ලෙසත් නිර්ධන ප්‍රාන්තිකයා වාමාංශික ලෙසත් තමයි වර්ග වෙන්නේ. එතකොට මේ විදියට අරන් බලනකොට දේශපාලනික වශයෙන් වම දකුණ ලෙස මේ ආකාරයට වෙන් වෙනකොට නියෝජනය කරන කලාව යම් ආකාරයකට දැන් ප්‍රංශ සමාජය ගත්තොත් එහෙම පීඩිතයා වෙනුවෙන් නියෝජනය වෙනවා නම් එම නිර්මාණ කරුව හඳුන්වනවා වාමාංශික නැත්නම් යම් ආකාරයකට පීඩිතයන් වෙනුවෙන් පෙනී හිටින කලාකරුවෙක් විදියට. එතකොට දැන් මේ කාර්යය රුසියාව පැත්තෙන් අරන් බලනකොට යම් ආකාරයකට නිර්ධන ප්‍රාන්තිකයා වෙනුවෙන් කලාකරුවා පෙනී හිටිනවා නම් ඕ නිර්ධන ප්‍රාන්තිය වෙනුවෙන් පෙනී හිටින කලාකරුවෙක්ට හඳුනා ගන්නවා. එතකොට මෙන්න මේ කියන தത്വයට යන අරගෙන බලනකොට චාර්ලි චැප්ලින්ගේ සිනමා භාවිතාව අරගෙන බලනකොට චාර්ලි චැප්ලින් තමන්ගේ සිනමා භාවිතාව ගෙනියන්නේ කිසියම් ආකාරයකට මෙන්න මේ කියන පීඩිත ජනයාම වෙන්නේ. ඒකට හේතුව තමයි චාර්ලි චැප්ලින්ගේ ජීවන කතාව අරගෙන බලනකොට ඔහුගේ මව සහ පියාගේ ජීවන ඒ කියන්නේ ඔවුන් නිසා ඇතිවෙච්ච චාර්ලි චැප්ලින්ගේ ජීවිතයට ඇතිවෙච්ච තත්ත්වය අරන් සලකා බලන මේ කෘතිය පුරාවටම සාකච්ඡා කරනකොට ඒ කියන තත්ත්වයේදී චාර්ලි චැප්ලින් ඇත්තටම කිසියම් විදියකට වඩා පීඩාව ගෙන දෙන සමාජ පන්තියකට තමයි ඔහු උපදින්නේ. එතකොට ඒ කියන තත්ත්වයන් තුල ඔහුට සිදු වෙනවා මේ කියන සියලු අභියෝග බාර ගන්න. විශේෂයෙන් ගත්තාම පියාගේ බේබදුකම සහ පසු කලෙක පියා පවුල හැර ගිහිල්ලා මව උමතු රෝගයටපත් වීම සහ මේ කියන තත්ත්වයන් අභියෝගයක් කොට ගනිමින් තමාගේ සිනමා භාවිතා සඳහා වඩා හොඳම භූමි භාගයේ විස හඳුනා ගන්නවා ඇමරිකා ජනපදයේ. එහෙට ගිහිල්ලා තමන්ගේ සිනමාව කටයුතු ආරම්භ කරලා එතෙන්දී පසුව මෙයාගේ සිනමා භාවිතාව ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා කිසියම් ආකාරයකට යම් විදිහකට සෝවියට් සමාජවාදී පාර්ශවයෙන් නියෝජනය කරමින්. ඒ කියන්නේ සෝවියට් සමාජවාදයේ පිළිබඳව වන කිසියම් ආකාරයකට ඔහු විශ්වාස කරනවා ඒක සමාජ ක්‍රමයක් විදිහට ගත්තාම ලෝකෙට වඩා හිතකරයි කියලා. ඉතින් මේ සිනමා භාවිතාව තුල කටයුතු කරන් යනකොට යම් විදිහකට අපිට මුණ ගැහෙන කාරණයක් තමයි චැප්ලින්ගේ ජීවිතේ. චැප්ලින්ගේ ජීවිතේ ළමා කාලේ තරක් නෙමෙයි. ඔහුගේ විවාහ ජීවිත අරගත්තා. විශේෂයෙන් ගත්තාම පළමු විවාහය හැරිස් සමග සිදුවන විවාහය සහ දෙවන විවාහය ලීටා සමග සිදුවන විවාහය, තුන්වෙනි විවාහය පෝලට් සමග සිදුවන විවාහය සහ අවසාන වශයෙන් උනා ඔනීල්ගේ සම්බන්ධයෙන් වන විවාහය. අවසාන විවාහය වෙනකොට මෙන්න මේ කියන විවාහ සම්බන්ධතාව වල විශේෂයෙන් ගත්තාම මට මතකයි තවත් සුෂ්ටි කෘතියක් මට කියවා ගන්න හම්බුණා. විශේෂයෙන් ගත්තාම මෙන්න මේ කියන කෘතියේත් ඒ කාර්ය සඳහන් කරනවා. ඒ කියන්නේ කිසියම් විදියකට ට්‍රැම්ප් life of Charles Chaplin කියන කෘතිය ජොයිස් මිල්ටන්ගේ ඒ රචනාවක් වෙච්ච කාර්යයක සාකච්ඡා කළා කියනවා වැලඩිමිර් නබකව්ගේ යම් ආකාරයක ලොලිටා කියන කතාව රචනා කිරීම සඳහා කිසියම් විදිහකට මෙන්න මේ කියන චාර්ලි චැප්ලින්ගේ සහ ලීටාගේ
ඒ කියන්නේ පෞල් ජීවිතය මේ සදා වස්තු විශයක් වුණා කියන කාරණාව සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන් ගත්තාම මට මතකයි ලොලිටා කියන කතාව පරිවර්තනය කරන්න තිබුණා ඒකේ සමන් කුමාර මහත්මයා අතින්. කොහොම නමුත් මේ කියන කෘතියත් කම්පමානක පුස්තකාලයේ අපේ කියවීම මාංශය සදා ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ කියන தත්ත්වය සාකච්ඡා කරලා බලන් ඉදිරියට යනකොට විශේෂයෙන් ගත්තාම මේ චාර්ලි චැප්ලින්ගේ ජීවිතය තවත් සුවිශේෂී වැදගත් සම්දිස්ථානයක් වෙන කාරණාවක් තමයි ඒ කියන්නේ තමාගේ පුතේ තමාගේ චරිතාපදාන රචනා කරනවා. ඒ කියන්නේ කිසියම් විදිහකට my father චාර්ලි චැප්ලින් කියන කෘතිය 1960 දී රචනා කරලා ඒ රචනාවේදී පසුව 1968ක් වගේ කාලයක් වෙනකොට ඒ දරුවාගේ මිය යාම හදිසි හෘදයාබාධයකින් බෙවරි හිල්ස් වලදී මියයන්ට කටයුතු විදීම කියන කාරණා විශේෂයෙන් චාර්ලි චැප්ලින්ගේ චිත්‍රයට බලපානවා. ඒතර මෙන්න මේ කියන බාධාවන් මේ කියන බිඳ වැටීම් මේ සියලු දේවල් වාරු කරගෙන චාර්ලි චැප්ලින් ගමන් කරන ගමන් තමගේ සිනමා භාවිතාව අරගෙන බලනකොට ලෝකේ ප්‍රකට චරිතයන් බවට පත් වෙච්ච හිට්ලර් වගේ කෙනෙකුට පවා මේ කියන සිනමාකරුවා අභියෝග කරනවා. විශේෂයෙන් ගත්තාම මට මතක මේ කෘති සඳහන් කරන තැනක චාර්ලි චැප්ලින් හිට්ලර්ට ලියුමක් ලියමින් ප්‍රකාශ කරනවා තමා අනුකරණය කරන්න එපා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය දැන් අද වගේ කාලෙක යම් විදිහකට ගත්තාම යම් විදිහකට පුද්ගලයන් යම් විදිහට පුද්ගලයන් විදිහට සාමාන්‍ය සලකන්නේ විශාල ශරීරයන් තියන අය. ඒ කියන්නේ ලංකාව වගේ ගත්තොත් එහෙම නිකන් මස් පිඩු තියන අය තමයි යම් ආකාරයකට ලෝකෙන් දැන් සාමාන්‍ය ලංකාවේ පිළිගන්නේ කිසියම් පිරිමි චරිත හැටියට. නමුත් මේ කියන චරිත නම් බලනකොට මට සුවිශේෂම මතක් වෙනවා මේ කියන කුඩා මිනිසුන්. විශේෂයෙන් ගත්තාම වැලදිමිර් ඉලියච් ලෙනින් වගේ ගත්තාම දාත විප්ලවයක් සිදු කරනවා. එතම ලෝකෙම දේශපාලනයේ යම් ආකාරයකට බීතියටපත් කරපු ඇඩෝල්ෆ් හිට්ලර් වගේ අරගත්තාම ඒ වගේම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව පරසක් වල ගහපු වියට්නාමි හෝ චි මින් වගේ චරිතයක් අරගත්තාම ඒ වගේම මෙන්න මේ කියන සිනමාවේ පතාකෙක් බාටපත් වෙච්ච චාර්ලි චැප්ලින් වගේ අරගත්තාම මේ අය කුඩා මිනිසුන් අඩි 5ට අඩු කට්ටිය. ඒතර මෙන්න මේ වගේ මිනිස්සු තමයි ලෝකේ යම් විශාල වැඩ කොටසක් කරලා තියෙන සමහර ශේෂ්ත්‍රයන් වලදී. එතකොට අපි තේරුම් ගන්න දෙයක් තමයි මේ නිර්මාණකරුවන්ගේ ජීවිතය ආපස්සට හැරලා බලනකොට විශාල පිරිමියෙක් පිළිබඳව විශාල විඥානයක් සමාජයට අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් අපි වගේ රටක යම් ආකාරයකට අපි පොතකින් චිත්‍රකින් ප්‍රතිස්ථාපන කරපාගෙන සාකච්ඡා ආරම්භ කරනකොට පේන දෙයක් තමයි මේ ශරීරය තමයි යම් ආකාරයකට මුල් වෙන්නේ. කියන්නේ ශරීරය පදනම් කරගෙන තමයි මිනිසුන්ගේ යම් ආකාරයකට තමන්ගේ හැකියාවන් පෙන්වන තත්ත්වයන් බාටපත් වෙලා. ඒක ලෝකේ යම් විදිහට ආරම්භ බලනකොට ඒ තත්ත්වයට වඩා වෙනස් කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ චාර්ලි චැප්ලින්ගේ ජීවන කතාව. වගේම චාර්ලි චැප්ලින් තමාගේ ඇමරිකාවේ ජීවත් වෙන කටයුතු කරන කාලය තුල ඇමරිකාවෙනුත් ඒ කියන්නේ කිසියම් විදිහකට FBI වගේ ආයතනවල විශාල මැදිහත් වීමකින් මොහුගේ ජීවිතයේ කිසියම් ආකාරයකට යම් අනර්ථයකට පත් කරන්න විශාල පරිශ්‍රමයක් දරනවා. නමුත් චාර්ලි චැප්ලින් අවසාන වශයෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න තෝරගන්නේ ශ්‍රීලංකාවේ වගේ රටක්. ඉතින් ශ්‍රීලංකාවේ වගේ රටක ඉන්න ඇති පසු කාලයක ඇමරිකාවට නැවත සිදු වෙනවා තමන්ගේ වැරදි නිවැරදි කරගෙන චාර්ලි චැප්ලින්ට ආරාධනා කරන්න ඇමරිකාවට. නමුත් මේ තත්ත්වයන් තුලදී චැප්ලින් කටයුතු කරන ආකාරය විශේෂයෙන් මට මතකයි යම් ආකාරයකට ඇමරිකානු ව්‍යාප්තවාදය සම්බන්ධ සාකච්ඡා කරනවා. මේකට සම්බන්ධයෙන් චැප්ලින්ගේ තියෙන විශාල විරෝධයක්. වගේම චැප්ලින් ඒ කාලේ තවත් සුවිශේෂී මර්ධනයකට ගොදුරු වෙනවා. ඒ තමයි සාමාන්‍ය මැකර්ති. ඒ කියන්නේ ජෝසප් මැකර්ති කියලා හිටියා සෙනෙට් සභිකයෙක්. ඒක ජෝසප් මැකර්තිගේ කිසියම් වැඩපිළිවෙලක් තිබුණා මැකර්තිවාදය නමින්. ඒ කියන්නේ කිසියම් විදිහකට සමාජයේ සිටින කමියුනිස්ට්වාදීන්ව සුද්ධ කිරීමේ වැඩපිළිවෙලක් තිබුණා. ඒතකොට මේ කියන වැඩපිළිවෙලට යම් ආකාරයකට චාර්ලි චැප්ලින්ගේ නමත් යෝජනා වුණා කියන එක මේ කෘතිය සාකච්ඡා කරනවා. කෙසේ නමුත් මේ තත්ත්වයන්ට පවා අභියෝග කරමින් චැප්ලින් කටයුතු කරන ආකාරය පේනවා මේ කෘතිය කියවාගෙන යනකොට. තවත් සුවිශේෂයෙන් අරගත්තාම මේ චැප්ලින්ගේ ජීවිතේ ඌට 1954 වගේ කාලෙකදී හම්බ වෙනවා සාමත්‍යාගය. ඒ සාමත්‍යාගයේ තමට ලැබෙන මුදල ඕ කිසියම් විදිහකට යොදවන්නේ ඒ කාලේ හිටපු ප්‍රංශේ පැරිස් වල සහ ලන්ඩන් නුවර හිටපු කියන්නේ දුගී අයගේ ජීවන තත්ත්වයන් කියන්නේ දුගී ජීවන තත්ත්වය නංවාලිම වෙනුවෙන් මෙන්න මේ කියන මුදල් වෙන් කලාය කියන සාකච්ඡාවත් මේ කියන කාර්ය සාකච්ඡා කරනවා. ඒතර මේ ආරම්භ බලනකොට යම් කිසි විදිහට චැප්ලින්ගේ ජීවිතයේ 1977 12 වෙනි මාසේ 25 වෙනිදා ජීවිතේ මේ ආකාරයකට අවසන් කළා වුණාට මේ ජීවිතයේදී ආපහු හැරලා බලනකොට මට මතකයි චැප්ලින්ගේ යම් සමහර ප්‍රකාශ අරගෙන බලනකොට අපේ පොතකින් චීතට කියන වැඩසටහනේ තාම සුවිශේෂ වශයෙන් බලපානවා. ඒ කියන්නේ චැප්ලින් වර ප්‍රකාශ කරනවා කලාකරුවෙක් කියලා කියන්නේ කිසියම් විදිහකට අනිකුත් සෑම ශාස්ත්‍රයකදීම වඩා කිසියම් ආකාරයකට මිනිස් විශ්ය පිළිබඳ ඉතාමත් ගැඹුරින් යම් ආකාරයක ගවේෂණයකට යන කෙනෙක් තමයි කලාකරුවා කියලා කියන්නේ. මේ කලාකරුවා සම්බන්ධයෙන් වන බිරින්දෑවරු තෝරා ගැනීමේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියාට කිසියම් ආකාරයකට සහයෝගයක් වන සංසුන් බිරිඳක් ලබාගත යුතුයි කියන යෝජනාව චැප්ලින් කරනවා.
වගේම චැප්ලින් වර ප්‍රකාශ කරනවා මම වඩාත්ම කැමති වැහි වේලාවට ගමන් කරන්න. ඒ කියන්නේ වැහි වේලාවට තෙමි තෙමි යන්න තමයි එයා කැමති. ඇයි කියලා ආපුවාම එතකොට එයා කියනවා මම අඬන එක අනිත් පැත්තට පේන්නේ නැහැ. එතකොට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ චැප්ලින් වගේ කෙනෙක් චැප්ලින් වගේ කෙනෙක්ගේ ජීවිත කතාව අද වගේ අපේ පොතකින් සිට වැඩසටහනට මේක සාකච්ඡා කරන්න ගත්තේ ඇයි? ඒ කාර්යයන් බලනකොට අපිට පෙනී යන කාරණයක් තමයි චැප්ලින් තමන්ගේ ජීවිතය තුළ ඒ කියන්නේ තමන්ගේ පුද්ගලික අත්දැකීම් තුළ තමාගේ තියෙන විඳවීම හේතු කොටගෙන තමන් කල්පනා කරන අනිත් අය සතුටින් තියන්න. ඒතකොට මේකදී යම් මනෝවිද්‍යාත්මක අකයක් මේ කතාවේ තියෙන එක තමයි කිසියම් පුද්ගලයෙක් අපි සමාජයේ කටයුතු කරනකොට ඔහු අනිකුත් අයව පිනවන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා නම් ඔහුගේ පුද්ගලික ජීවිතය සාමාන්‍ය හොල බලනකොට පේන දෙයක් තමයි චැප්ලින්ගේ ජීවිතය කියන විදිහටම ඒ කියන්නේ යම් ආකාරයකට ඔහුගේ වන විඳවීම නිසාම ඔහු අනිත් අය සතුටින් තියෙනවා. මට මතකයි වරක් චැප්ලින් ප්‍රකාශ කරනවා පුද්ගලයන්ගේ ජීවිතය දුරසිතට අරබනකොට ඒක ප්‍රහසනයක්. පුද්ගලයන්ගේ ජීවිතයේ සමීපව අරබනකොට ඒවා ඛේදවාචකයක්. ඇත්තටම චැප්ලින්ගේ ජීවිතෙත් ඒ වගේම එකක්. ඒ කියන්නේ චැප්ලින්ගේ මරණයෙන් පසු 1977 චැප්ලින්ගේ මරණයෙන් පසුව චැප්ලින්ට අවසාන වශයෙන් ජීවිතේ විශාල දායකත්වයක් ලබා දෙන ඔහුගේ බිරිඳ බාටපත් වෙච්ච උනා ඔනිල් කරගත්තාම උනා ඔනිල්ගේ මේ කියන විවාහය නිසා උනා ඔනිල්ව සම්පූර්ණ පවුලෙන් අයින් කරනවා. ඒ කියන්නේ තමාගේ පියා උනා ඔනිල්ව සම්පූර්ණයෙන් අයින් කරලා තියෙන තත්ත්වයක් තුළ චැප්ලින්ට තිබුණ ආදරය නිසාම චැප්ලින්ගේ මරණයෙන් පසුව 1991ක් වගේ කාලයක් වෙනකොට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඒ කියන්නේ මේ මත්පැන් පානයට ඇබ්බැහි වෙලා අවසානයේ පිළිකාවකින් මියන්න කටයුතු කරන මියන්න සිදු වෙනවා චැප්ලින්ගේ බිරිඳට. ඒ කියන්නේ මෙන්න මේ වාරගත්තාම ඊට පස්සේ තමාගේ මව් පාර්ශ්වයෙන් චැප්ලින්ගේ මව උමුතු රෝගයට පත්වීම සහ පියා මත්පැන් පානය කිරීම නිසාම සිරෝසිස් තත්ත්වයට පත් වෙලා මිය යෑම. මෙන්න මේ කියන කාරණා තමන්ගේ දරුවන් මිය යෑම දික්කසාද මෙන්න මේ කියන ඔක්කොම අරන් බලනකොට විශාල ඛේදවාචකයක් මේ ලෝකයට hina වෙන්න පුරුදු කරපු මනුස්සයෙකුගේ ජීවිතය තුළ තියෙනවා. එතකොට අපේ ජීවිත අරන් බලනකොට සමහර විටක පොතකින් චිත්‍ර වගේ අරගෙන බලනකොට මේ සම්බන්ධයෙන් කතා කරනකොට ඇත්තටම මට තේරෙන කාරණයක් තමයි එතකොට මේ විදිහේ සිනමා භාවිතාවක් කරනවා. අවසානයේ සමරු මුද්දරයක් එංගලන්තයේ සිනිකුත් කරන කටයුතු කරන 1985 දී චාල්ස් චැප්ලින්ට උපහාරයක් විදිහට. ඒ කියන්නේ අද වගේ කාලයක වගේ නෙමෙයි එක්තරා විදිහකට ගත්තාම විශ්වවන ශ්‍රීවස්සේ විශ්මය කියලා චාල්ස් චැප්ලින් හඳුන්වන්නේම එක විදිහකට ගත්තාම මේ විදිහේ සුවිශේෂී තත්ත්වයන්ට චැප්ලින්පත් වීම. විතරක් නෙමෙයි චැප්ලින්ගේ ජීවිතය තව සුවිශේෂී කාරණයක් තියෙනවා. ඒ කාරණේ තමයි ඔහුට ලැබෙන සම්මාන. ඔහු සම්මාන බලාපොරොත්තු වෙන්නේ නිර්මාණ කරලා තියෙන්නේ. ඒ බව හොඳටම පැහැදිලි කිසියම් විදිහකට මට මතකයි එක්තරා පුවත්පතක ලිපි රචනාවක තිබුණා චැප්ලින්ගේ ලැබිච්ච සම්මානයක් පිළිබඳව ඉන්ටර්විව් එකක් ගන්න පත්තරෙන් එනකොට මේ පත්තරේ අය අහනවා මේ මාධ්‍යවේදීව අහනවා කොයාගේ සම්මාන කියලා. එතකොට චැප්ලින් එක මේ දොර හුලකට යනවට මේ ඒකට අඩේට තියලා තියෙන අර සම්මානයි. එතකොට පැහැදිලි ඇති චැප්ලින්ගේ ජීවිතය ඇතුලේ මේ සම්මානයට ඔහු ලබා දීපු ස්ථානය. විතරක් නෙමේ ඔහුට ලැබුණු සාමත්‍යාගයන් වල මුදල් ඔහු බැර කරපු ආකාරය සහ ඔහුගේ ජීවිතයේ අවසානයේ ඇඳක් උඩ මිය යන තරම් තත්යකටපත් වෙච්ච විශේෂයෙන් ඉවකට දෙවන ලෝක යුද්ධ කාලයේදී තීරණාත්මක බලවේගයක් පාටපත් වෙච්ච ජර්මනුවන් සහ ජර්මනුවන්ගේ නායකත්වය ගත්ත හිට්ලර් වගේ කෙනෙකුට කරන ලද අභියෝග විශේෂයෙන් ඇමරිකාව පැත්තෙන් ආපු මර්ධනය ඒවට ඔහු මුහුණ දීපු ආකාරය මේ සියල්ලක්ම තියාරම් බලනකොට මට පේන දෙයක් තමයි චාලි චැප්ලින්ගේ චරිතය දැන් අපි වගේ රටක සාමාන්‍ය මේ සම්බන්ධයෙන් කීවා ගැනීම කරනකොට කිසියම් විදිහකට විනෝදය සමාජයට නිර්මාණ වලින් ලබා දෙනකොට යම් ආකාරයකට චාල්ස් චැප්ලින්ගේ වාගම්පු ජීවිතය ඇතුලේ යථාර්ථය නමින් වන දෙයක් එළියේ පැවතුණා. ඒ කියන්නේ යථාර්ථයක් එළියේ පැවතුණා පරාරෝපණයක් ලෙසින් හෝ පීඩනයක් ලෙසින් හෝ යම් ආකාරයක ජාතිවාදයක් ලෙසින් හෝ කුමන ආකාරයකට හෝ යම් කිසි ආකාරයකට පැවතිච්ච දේවල් යථාර්ථයක් ලෙස පැවතුණා. පැවතුණු යථාර්ථයන් චැප්ලින් විසින් යම් ආකාරයකට සිනමාවේ කාචේ සටහන් කළා. පිටපත රචනා කළා. මෙන්න මේ කියන තත්ත්වයයි වර්තමානයේ අද අපි මුහුණ දෙමින් සිටින සමාජය අරගත්තාම යම් විදිහකට මේවත් නිර්මාණ කරනවා. මේවත් ඔය කියන වෘත්තිකයන් මාධ්‍ය ආයතන මේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ කිසියම් විදිහකට ප්‍රබන්ධගත කරන දේවල් අරන් බලනකොට පේන දෙයක් තමයි කිසියම් විදිහකට සමාජය තුළ ලංකාවේ යථාර්ථය කියන කතුරුදහන් වෙලා තියෙනවා. එතකොට මේ අතුරුදහන් වෙච්ච යථාර්ථයක් ඇතුලේ අපිට කිසියම් විදිහකට යථාර්ථය හොයන්නට යාම තුළ අපිට හම්බෙන්නේ ඇත්තටම යථාර්ථය වෙනුවට එක් පුද්ගලයන්ගේ විනෝදයන්.
ඒ කියන්නේ මට මතකයි තාත් කෘතියක් සුශීලව මට කියව ගන්න පුළුවන් වුණා විනෝදේ නමින් වන දීප්ති කුමාර ගුණරත් මහත්තයා රචනා කරපු. ඉතින් ඒ කාරණාවදී කතා කරනවා මේ සමාජයේ සමහර මිනිසුන් කතා කරන ප්‍රශ්න. දැන් අත්‍තරම චැප්ලින්ගේ සාකච්ඡා වුණේ චැප්ලින් යම් කොමියුනිස්ට්වාදී සම්බන්ධයෙන් යම් විදිහකට යම් ඒ සම්බන්ධයෙන් සුභවාදයකින් තමයි සිනමාකරණය යෙදෙන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් න්‍යායික හැදෑරීමක් මාක්ස්ලින් වාදය සම්බන්ධයෙන් කරලා නැහැ කියන කාරණාව චුරණ සමරනායක මහත්තයාත් මේ කෘති සාකච්ඡා කරනවා. එතකොට අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි අපේ මේ සමාජය ඇතුලේ පුද්ගලයෝ යම් යම් වෘත්තීන් වල යම් යම් කටයුතු වල යෙදෙනකොට දැන් මේ අවසාන ඵලයන් අරන් බලනකොට එහෙම එකක් පේන්නේ නැහැ. දැන් යම් ආකාරයකට මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙකුට මාධ්‍ය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන විදිය, ලියන කෙනෙක් ලියන විදිය, මේ හැම දෙයක්ම අරගත්තාම පේන දෙයක් තමයි ඔහුට තමාව නැවත මුණ ගැස්සෙන තත්වයක්. ඒ කියන්නේ තමාට තමාව අවසානයේ මුණ ගැහෙනවා මිසක යථාර්ථය හෝ වෙන යම් දෙයක් අපිට හම් වෙන්නේ නැහැ කවදාවත් නිර්මාණයක් ඇතුළේ. දැන් මේ කාලේ වෙනකොට. ඉතින් මම විශ්වාස කරන කාරණයක් තමයි සමහර වෙලාවල් වලට අපේ ජීවිතේදී අපිට අපිව මුණ ගැහෙනවා. මම හිතන්නේ චැප්ලින්ගේ ජීවිතේ අරගෙන සාකච්ඡා කතා කරලා බලනකොට එක්වරක් චැප්ලින් ප්‍රකාශ කරනවා ජීවිතේ වඩාත්ම ප්‍රහසනාත්මක නිර්මාණය ඔබට නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජීවිතය අපස්සට හැරලා බලන්න කියලා. ඔබට ජීවිතේ හොඳම ප්‍රහසනාත්මක නාට්‍ය ඔබගේ ජීවිතය තුලින් දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ ආකාරයට ගම්පහ මානව සභා පුස්තකාලයේ පොතකින් චිත්‍ර කියන වැඩසටහන යටතේ මේ විදර්ශන ප්‍රකාශකයන් විසින් ප්‍රකාශ කරන්නට යෙදුන චූලලු සමරනායක මහත්මයා විසින් පරිවර්තනය කරන්නට යෙදුන චාර්ලි චැප්ලින්ගේ ජීවිත කතාව අල්ලා ලියවුණු මගේ දිවිසැරිය නම් කෘතිය සම්බන්ධයෙන් වන යම් ප්‍රමාණික අදහස් ඉදිරිපත් කිරීමක් මේ සුළු කාලය තුල අපි ලබා දෙන්න කටයුතු කරා. ඉතින් ඉදිරියේදී තවත් මෙවැනි ආකාරයක කෘතියක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවකින් මුණ ගැසෙන තුරු අද වැඩසටහන අපි සමගන්නවා. බොහොමත් ස්තුතියි.